ඔයාලා හැමෝම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. මේ අද අපි අපේ පපාව අනුරාධපුරේ එක්කන් යන්න හදන දවස. අපි මේ උදේම ලෑස්ති වුණේ. සාමාන්‍යයෙන් මේ උදේ 6ට විතර ඇති. ඉතින් තාම දෙන්නම නිදි. අපි උදේට ගන්න හිතුවේ පාන්. ඉතින් ඒකට ගැලපෙන සීනි කම්බල් තමයි හැදුවේ. දැන් නම් ඉතින් අපි බබා හැරලා එයා හැරෙන ගමන් එයාට කතා කරන්න ඕන. නැත්තම් එයා එක්ක වඩනවා නැත්තම් දවසම තරහ ගිහින් වගේ තමයි ඉන්නේ. ඉතින් ඔන්න අපේ හස්බන්ඩ් නැගිටලා එයාට කෑම දුන්නා. ඉතින් මේ බබාගේ ලොකු අම්මා එයාට ඇඳුම් අඳින ගමන් ඉන්නේ. එයා තමයි ලෑස්ති කරන්නේ. දැන් අපි යන්න හදන්නේ මේ යන්නේ එළියට යන ගමන් යන්නේ ඉතින් මායි හස්බන්ඩ්ුයි අපේ ආච්චි අම්මයි තමයි. ඉතින් අපි කන්න ඕනි දේවල් වතුර ඒ හැමදේම අරගෙන යන්නේ. අපේ පපා නම් ඉතින් ගමනක් යන්න පටන් ගන්න වෙලා ඉඳලා නිදි. දැන් මේ අපි යන්නේ අපේ තාම යන්නේ අපේ ගෙවල් පාරෙන් යන්න පටන් ගත්ත විතරයි. කොහොම හරි අපි මේ අති 7 විතර වුණා. 7 කියන්නේ අපිට එතකොට ඇවිදගෙන යන්න තියෙන්නේ රුවන්වැලි සෑයට අවුවේ තමයි. කරන්න දෙයක් නැහැ. මොකද අපි ඇහැරෙද්දී ටිකක් පරක් වුණා. දැන් මේ අපේ ගෙවල් පැත්ත පාස් කරලා තියෙන්නේ. අපේ පපා නම් ඉතින් පාර දිහා බලපලා ඉන්නේම හරිම ආසයි. මේකට දාන්නද? මං හිතන්නේ මේ අනුරාධපුරයට කිට්ටු කරලා හිටියේ. මට හරියටම තැන නම් කොතනද කියලා මතක නැහැ. අපේ පපා ඉතින් කොහේ හරි යනවා නම් ගොඩක් යන්නේ එයාගේ අප්පච්චිගේ අතේ තමයි. මම නම් හිතාගෙන හිටියේ. දැන් ඉතින් එයාව නැගිටලා ඉන්නේ. ටික දුරක් යනවා හැරගෙන පස්සේ ආයෙ නිදා ගන්නවා. දෙන්න ඉතින් එළිය පොළොට යනවා. අපි කෑම කන්න උදේට කන්න කියලා නතර කරා. ඒත් මං හිතන්නේ අනුරාධපුරයට ගොඩක්ම ළඟයි. කොහොමත් මේ කන්න නතර කරපු වෙලාව උදේ කොහොම හරි 9ට 10ට විතර ඇති. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට යනවාද කියලා තමයි ඔතන කල්පනා කළේ. අට එතනම නැවතිලා අපි කෑවා. ඔය ඉන්නේ ඉතින් දෙන්න එදෙනට දෙනකන් ඉන්න. බබා නම් තව කන්නේ නැහැ. එයා ඉතින් වටපිට බල ඉන්නවා. මෙතන ඉස්සරහ තිබුණේ මල් ගන්න තැනක් තමයි. මල් තිබ්බා. ඒ වගේම බඩේරිඟු තිබ්බා. එතන සරුවත්. එතන එහා පැත්තේ සරුවත් තියෙනවා.
අපි උදේම ගියේ නෑ කිරියාහාර පූජාවට නම් උදේම යන්න ඕනේ කියලා කියන්නේ. අපි නම් ඉතින් උදේම ගියේ නැහැ. මොකද ඔය බබාලා බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලා, එතකොට බබාලා හම්බෙන්න ඉන්න අම්මලා, ඒ කට්ටිය ගොඩක්ම හොඳයි කියන උදේ කිරියාහාර පූජාව කළා නම්. ඉතින් දැන් මේ අපි ආවා එතෙන්ද. මෙතන තමයි ඉතින් වාහන දාන තැන. කොහොම හරි අපි ඉතින් ටිකක් වෙලා දවල් වෙලා තිබ්බේ. මම ඉස්සර කිව්වා වගේ අපිට අවුවේ තමයි යන්න උනේ. ඉස්සෙල්ලාම ඉතින් වාහන තියෙන තැනින් ගිහිල්ලා අපි හදාගන්න ඕනන පළතුරු මල් වට්ටේ එයාලට අපි කියන්න විතරනේ ඕන. එයාලා ඊට පස්සේ ඔක්කොම කරලා දෙනවනේ. ඉතින් එතන නම් එතෙන් එන්න කියලා ගොඩක් කෑ ගහන කට්ටිය තමයි ඉන්නේ. ඉතින් අපි යනවා. ගිහින් ඔය ඇතින්දම්ම කට්ටිය දකිද්දි එයා කතා කරනවා. අපි ළඟට එන්න කියලා. ඉතින් හැමෝම ළඟට යන්නත් බෑනේ. මෙතෙන් අපි ආවේ අපි උඩමළුවට ගිහිල්ලා අපේ පපාගේ බාර දීලා. ඉතින් අපි එයාව බාර කරලා දැන් ඉතින් ඔය එන්නේ අපි ටිකක් වැලිමළුවේ වාඩි වෙලා ඉන්න. අපි මේ හොඳ තැනක් හොයන ගමන් යන්නේ. ඉතින් අපි කියනවනේ බබාලා වැලිමළුවේ ඉන්ද කරවලා තියන්න ඕනේ කියලා. ඉතින් අපි මේ හැම තමයි දැන් යන්නේ. නෑ. ඉස්සරහ ඕනේ මෙතන හොඳ. මෙතන හොඳ. Dulu. Dema dulu. Onne dulu dema. Dulu dema. හැරෙන්න හදන්නේ අර සපත්තු ගලවගෙන. වට්ටගන්න එපා. සුවඳ සල්මලක් කරගෙන පොතෙන්. අන්න වට්ටගන්න එපා. කොහමද 500 ගුණ එක කියලා? ගන්න මල් එක. සුවඳ සල්මල් ගන්න මේ මල් එක. මේ මගේ මල් එක. සුවඳ සල්මලක් කරගෙන පොතෙන්. 500 ක වට්ටියනේ පොතේ. 80 පොතේ. සල්මලක් කරගෙන පොතෙන්. ගන්න පොතේ මාසයට නම්මල සල්මලක් කරගෙන යන්න. අම 300 යම වට්ටියනේ. ඉතින් දැන් අපි මේ යන්නේ සෑයට. අපි සල්මලුත් ගත්තා. අපි දෙන්න ඉතින් දැන් මේ අපි සෑ රජුන්ගේ වටේ ගිහින් අපේ පපාගේ ඔළුව
චුට්ටක් ලාවට තියලා ඒක ඉතින් අපේ සේතක්නේ තියලා ආශිර්වාද කරගන්න එක. ඉතින් දැන් අපි එහෙම දැන් මේ 12ට එකට විතර ඇති. ඉතින් දැන් මේ අපි යන්න හදන්නේ යන ගමන් අපි මේ කෑම ගත්තු කටේ. ඉතින් අපේ බබා නම් මේ වෙලාවෙත් හොඳටම නිදි. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.